පොලිතීන් මල්ලක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවලා ඒක තන්තුවකට සම්බන්ධ කරලා ජලය ගිල්වලා තියෙනවා. අපෙන් අහනවා තන්තුවේ ආතතිය. හරි මෙතනදී කියනවා තුනී පොලිතීන් මල්ලක් කියලා. එහෙනම් අපිට පුළුවන් මේ පොලිතීන් වල පරිමාව සහ පොලිතීන් වල ස්කන්ධය නොසලකා හරින්න පුළුවන්. ඒක නිසා මේ පොලිතීන් මල්ලේ සම්පූර්ණ බර කියන්නේ පොලිතීන් මල්ල ඇතුලේ තියෙන සම්පූර්ණ ජලයේ බර. හරි මෙතනදී දැන් පොලිතීන් මල්ල සම්පූර්ණයෙන්ම තියෙන ජලය තුල එහෙමනම් පොලිතීන් මල්ලේ පරිමාවට සමාන ජල පරිමාවක් තමයි විස්ථාපනය වෙන්නේ. එතකොට පොලිතීන් මල්ල ඇතුලේ තියෙන ජලය එළියේ තියෙන ජලය. එහෙමනම් ඒ කියන්නේ පොලිතීන් මල්ලේ බර සමානයි පොලිතීන් මල්ල මත ක්‍රියාත්මක වෙන උඩුකුරු තෙරපුම් බලයට. හරි. පොලිතීන් මල්ලේ බර සමානයි පොලිතීන් මල්ල මත ක්‍රියාත්මක වෙන උඩුකුරු තෙරපුම් බලයට. මේක නිසා තන්තුවේ ආතතිය ශූන්‍යයක් වෙන්න ඕන. හරි. එහෙනම් තන්තුවේ ආතතිය ශූන්‍යයි. අපිට මේක සමීකරණයක් මගින් ගන්නත් පුළුවන්. මේ විදිහට සම්බන්ධයක් තියලා ලබා ගන්නත් පුළුවන්. හරි. අපි හිතමු මෙන්න මෙහෙම. දැන් මේ පොලිතීන් මල්ල සැලකුවම එයා මත ඉහළට තියෙන බල වෙන්නේ තන්තුවේ ආතතිය තියෙනවා ඉහළට. ඒ වගේම ඉහළට තියෙන උඩුකුරු තෙරපුම් බලය පහළට ක්‍රියාත්මක වෙන්නේ මේ පොලිතීන් මල්ලේ බර mg. හරි. මෙතනදී u කියලා කියන උඩුකුරු තෙරපුම් බලය අපිට ඒක ලියන්න පුළුවන් පොලිතීන් මල්ලේ පරිමාව v නම් v ρ g. එතකොට ρ කියන්නේ ජලයේ ඝනත්වය. ඒ වගේම පොලිතීන් මල්ලේ බර කියන්නේ ඇතුලේ තියෙන ජලයේ බර. ජල ස්කන්ධය ලියන්න පුළුවන් ජල පරිමාව ලියන්න පුළුවන් v. ජලයේ ඝනත්වය ρ g. හරි මේක ලියන්න පුළුවන්. හරි එතකොට මෙතනදී පේනවා t කියලා කියන්නේ v ρ g අඩු කිරීම v ρ g. මොකද බර සහ උඩුකුරු තෙරපුම් බලය එකිනෙකට සමානයි. ඒක නිසා තන්තුවේ ආතතිය ශූන්‍යයක් වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පස්වෙනි පිළිතුර.